පළවෙනි ආදරේම විවාහකින් කෙලවර වෙන්න ඕනෙද? ඒ වගේ ප්‍රශ්නයක් තමයි මිස් දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ. මට වයස අවුරුදු 19යි. මම පිරිමි ළමයෙකුට ආදරය කළා. ඒත් එයා මාව රවට්ටලා මගෙන් උපරිම ප්‍රයෝජන අරන් මාව අතෑරියා. ටික කාලයක් ගියාම හිත හදාගෙන මම තව කෙනෙක්ට ආදරය කළා. එයා හරි ආදරෙන් හිටියා මාත් එක්ක. ඒ නිසා මම එයා ගැන ගෙදරටත් කිව්වා. ඒත් දැන් එයාත් මාව මගහරිනවා. මට දැන් ගෙදරිනුත් බනිනවා. මට මැරෙන්න හිතිලා තියෙන්නේ. ආදරය කියන්නේ ඇබ්බැහිකමක් ඇත්තටම. එක්කෙනෙක්ට ආදරය කරලා හුරු වුණොත් එහෙම අපිට ආදරයක් නැතිව ඉන්න බෑ වගේ ලොකු තනිකමක ෆීලිං එකක් එනවා. ඉතින් ඒතකොට අපි අනිවාර්යෙන් තව කෙනෙක්ට ආදරය කරන්න පෙළඹෙනවා. අනිත් එක මිනිස්සු ගොඩාක් තනියම ඉන්න කැමති නෑනේ. දැන් ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේකනේ අපිට පළවෙනියටම හොඳම කෙනා හම්බ වෙයිද කියලා කියන්න බෑනේ. ශාලිකා බලලා තියෙනවද ඩියර් සින්දගී කියලා 2017 ආවා මූවි එකක්. ඔව් බලලා. ආලියා ශාරුක් ඉන්න මූවි එකේ එතන එක තැනක තියෙනවා ආලියා කියන්නේත් එහෙම කෙනෙක්ට ආදරය කරලා ආදරෙන් පරාද වෙච්ච කෙනෙක්. ඒකට එයත් හිතෙනවා මං කෙනෙක්ට ආදරය කරලා එයත් එක්ක ජීවත් වෙලා අවුරුදු කිහිපයක් ඉඳලා වෙන කෙනෙක්ට ආපහු ආදරය කරන එක වැරද්දක්ද. ඒකට එයා ගැනම ගොඩක් මේ පහලින් හිතනවා. ඒ කියන්නේ එයා කරේ වැරද්දක්. එයා හොඳ කෙනෙක් නෙමෙයි කියලා එයාම එයා ගැන හිතනවා. එතකොට ශාරුක් එයාට කවුන්සලින් කරන්න තමයි එන්නේ හම්බ වෙන්නේ. ඊට පස්සේ මේ දෙන්න ෂොප් එකකට ගිහිල්ලා සෝෆා එකක් ගන්න යනවා. ගිහින් එතන පෙන්නනවා සෝෆා එකක් ගන්නකොට අපි කීයක ඉඳගෙන බලනවද? එතන තියෙන හැම එකේම ඉඳගෙන බලනවනේ ශාලික. සුව පහසුම එක අපි සුව පහසුම එක තෝරගන්නවා. ඉතින් ජීවිතේදීත් අපිට සුව පහසුම කෙනා තෝරගන්න ඕනේ. අපිට කම්ෆර්ටබල්ම කෙනා, අපිට ජීවත් වෙන්න ලේසිම කෙනා, ඒ කෙනා පළවෙනි ආදරේ වෙයි කියලා හිතන්න බෑ. කොහොමද හිතන්නේ? අපි මිනිස්සු කාලා බලලා තේරුම් ගන්නද? දෙවෙනි ආදරේ වෙන්නත් බැරි වෙන්න පුළුවන්. නේද? පස්වෙනි ආදරේ වෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ මෙයා try කරනවා එහෙම කියන එක නෙමෙයි. අපි ජීවිතයට කෙනෙක් ලං කරගන්නකොට හොඳට හිතන්න ඕනේ. මොකද අර විවාහය කියන්නේ ෆ්ලයිට් එකක් වගේ කියලා කියනවානේ. මග බහින්න බෑනේ නැග්ගට පස්සේ. මග බැස්සොත් ජීවිත ගොඩාක් අනතුරයි. ඒ නිසා විවාහයට යන්න කලින් ගොඩක් හොඳට හිතන්න ඕනේ. ඉතින් ඇත්තටම මං හිතන්නේ මේ ගෙදරින් තියෙන ප්‍රෙෂර් එක නම් බොරු ප්‍රෙෂර් එකක්. මොකද තමන්ගේ දරුවට එක බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා තව කෙනෙක් හිටනවා කියන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඒක ගැටලුවක් නැහැ. හැබැයි අනතුරට යන්න දෙන්නේ නැතුව අම්මලා දැනගන්න ඕනි කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේම දැන් මේ දරුවා හොඳට හිතන කෙනෙක් මං හිතන්නේ. ඉතින් ජීවිතේට හොඳමයි තෝරගන්න අවස්ථාව අපි දෙන්න ඕනේ නේද? තමන්ට ජීවත් වෙන්න සුව පහසුම කෙනාව තෝරගන්න. ඒකට කොච්චර කාලය ගියත් කමක් නැහැ. අනිවාර්යයෙන්.